වෙන්න පුළුවන්. දැනට ඔයා පුතේ දැන් අලුත් 11 වසර නම් තව තියෙන සීමිත කාලයක්. මේ මාස හරි ඉක්මනට ගෙවිලා යනවා. සහ 10ටත් තියෙන අවුරුදු දෙකක් කිව්වට ඊටත් වඩා අඩු කාලයක්. එතකොට අපි පේපර් එක හරියට ફોකස් කරන්න ඕනේ. අපි එක්සෑම් එකක් කරනකොට පුතේ අපිට හිතෙන්න පුළුවන් රචනා ප්‍රශ්න ටිකක් ලියලා ලකුණු ගන්නවා. ඒ වගේ හිතෙන්න පුළුවන්. නමුත් පුතේ MCQ එකක් කියන්නේ හරියටම එක ලකුණක්. එක MCQ එකකට ඔයාලා හරියට මාර්ක් කරොත් ඒ ලකුණු ඔයාලට සම්පූර්ණයෙන්ම ලැබෙනවා. තේරෙනව නේද? එතකොට එක ලකුණක් කියන එක ඔයාගේ A B C S කියන සාමාර්ථ වෙනස් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔයාලා හිතන්න 74ගේ B මට්ටමක හිටිය කියලා සාමාන්‍ය වෙලාවට ආසන්න ලකුණක් තිබ්බත් සමහර ගුරුවරු ඒක ඒ පාස් එකක් නොකරන අවස්ථා තියෙනවා. නමුත් ඔයාලා MCQ එක මාර්ක් කරලා ඒ එක ලකුණකින් උනත් පුතේ ඔයාගේ සාමාර්ථය A හෝ B සාමාර්ථ අතර දෝලනය වෙන සාමාර්ථයක් A සාමාර්ථයකට ගන්න හැකියාව තියෙනවා. ඒකින්ද MCQ කියන්නේ විභාගයක් ගත්තාම අපි MCQ එකක් ගන්නවා කියන්නේ කෙලින්ම අපිට ලකුණක් හම්බ වෙනවා. එතකොට ඔයා ඉස්සර කොච්චර දුර්වල ඔයාගේ වැඩ කරන මට්ටම දන්න ඔයානේ හොඳ තියරි නොලෙජ් එකක් තියෙනවා. ඒ තියරි නොලෙජ් එකත් එක්ක අපි තියරි ටික කවර් කරගන්නවත් එක්කම MCQ ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තේ. MCQ ටික අහු වෙනවා කියන්නේ ඔයාලට රචනා ප්‍රශ්නේ කොටස් හම්බ වෙනවා. එහෙනම් මම පේපර් එක දාලා තියෙන ගෲප් එකට. මම දැන් පේපර් එක ෂෙයා කරන්න ගමන් පුතේ පේපර් එක ඩිස්කස් කරන්නම්. අද දවසේ කතා කරනවා MCQ 50ක්. පේපර් එක පේනව නේද? හරි. මම මේ පේපර් එක දාලා තියෙනවා පුතේ ගෲප් එකට. සහ මම ඒක ගෲප් එකේ පින් කරලා තියෙනවා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. එහෙනම් අපි පටන් ගමු. බලන්න මේ මුල් ප්‍රශ්න ටික තියෙන බයොලොජි ප්‍රශ්න 10 වසර ගොඩක් කවර් වෙන ප්‍රශ්න. සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය පෙළ පේපර් එක ගත්තත් 1 2 3 4 වගේ ප්‍රශ්න වලට යනකම් මේ වගේ සරල MCQ තියෙන්නේ. බලන්න පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා ස්කන්ධය අණුව දේහයේ වැඩිම ප්‍රතිශතයක් අඩංගු මූලද්‍රව්‍ය මොකක්ද? සාමාන්‍යයෙන් අපි දන්නවා ඔක්සිජන් තියෙනවා කියනවා 100ට කීයද? ඔක්සිජන් තියෙනවා කියනවා 165ක්. හරි පුතා. එතකොට අපි දන්නවා ඔක්සිජන් 165ක් තියෙනවා. 100ක් ගත්තොත් වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය ඔක්සිජන් 165ක් තියෙනවා. ගොඩාක් MCQ පේපර් ගත්තාම පුතේ ඔය ප්‍රශ්නේ අහලා තියෙනවා. ගොඩක් වෙලාවට පළවෙනි MCQ එක ගහන්නේ ඔය වගේ සරල එකක්. එතකොට ගොඩාක් වෙලාවට පළවෙනි MCQ එක ගහන්නේ 10 සිලබස් එකේ. 10 සිලබස් එකේ පළවෙනි පාඩම. ඒක සමහර වෙලාවට මූලද්‍රව්‍ය සම්බන්ධ වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී කාබනික සංයෝග, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල ඔන්න ඔය ආශ්‍රිත ප්‍රශ්නයක් එනවා. එහෙනම් ඔයාලට ටක් ගාලා දැක්ක ගමන් මේ ප්‍රශ්න උත්තරේ ගෙස් කරන්න පුළුවන්. සහ මතකයෙන්ම කියන්න පුළුවන්. ස්කන්ධය අණුව දේහයේ වැඩිම ප්‍රතිශතයක් තියෙන මූලද්‍රව්‍ය තමයි පුතේ ඔක්සිජන්. ඊළඟ ප්‍රශ්නේ බලන්න ඩයිසැකරයිඩ් වන්නේ. පේනවනේ ඩයිසැකරයිඩ් වන්නේ කිව්වහම ඔයාලා මතක තියාගන්න ඕනේ මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් තියෙන්නේ පුතේ කාබෝහයිඩ්‍රේට් යටතේ. ඔයාලා ලියා ගන්නවා නම් කොලේක නෝට් එක දාගන්න පුළුවන්. මේ පේපර් එක print out එකක් අරගෙන නැත්නම් මෙහෙම බලා ගන්න පුතේ. ඩයිසැකරයිඩයක් වන්නේ කිව්වහම අපි මුලින්ම හිතන්න ඕනේ මොනොසැකරයිඩ් ටික කතා කරනකොට මේක රිවිෂන් එකක්. මේක පේපර් ක්ලාස් එකක් වුණාම අපි MCQ එකේ අදාළ උත්තරේ විතරක් නෙවෙයි පුතේ බලන්නේ. අපි සම්පූර්ණ සිලබස් එක ගැන කතා කරගෙනයි යන්න ඕනේ. එතකොට මොනොසැකරයිඩ් වලට අපි කතා කරනවා මොනවද? ග්ලූකෝස් කතා කරනවා, ෆ්‍රුක්ටෝස් කතා කරනවා, ගැලැක්ටෝස් කතා කරනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් අපි ඩයිසැකරයිඩ් තුනක් කතා කරනවා. කවුද? ලැක්ටෝස්, මෝල්ටෝස්,
සුක්‍රෝස්. ඒ කතා කරනකොට ඔතන තියෙනවා මොකද්ද? ඩයිසැකරයිඩ් වන්නේ කිව්වහම මෝල්ටෝස්. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ කියනවා පුතේ සජීවී පදාර්ථයේ අඩංගු ජෛව අණු අතරින් පොස්පරස් මූලද්‍රව්‍ය සෑම විටම අඩංගු ජෛව අණු. පොස්පරස් ඔයාලා දන්නවා කාබෝහයිඩ්‍රේට් ගන්නවා, ප්‍රෝටීන ගන්නවා, ලිපිඩ ගන්නවා, නියුක්ලික් අම්ල ගන්නවා. මේ හැම දෙයක්ම ගත්තාම ඔයාලා දන්නවා මොකද්ද? නියුක්ලික් අම්ල ගත්තාම පුතේ ફોસ્ફરસ අනිවාර්යෙන් අඩංගු වෙනවා ફોස්ෆේට් කාණ්ඩයේ. ફોස්ෆේට් කාණ්ඩයේ ફોස්ફરස් මූලද්‍රව්‍ය අඩංගු වෙනවා. තර්ක කරන්න අවශ්‍යතාවය නැහැ. ඔයාලා දන්නවා ફોස්ફરස් මූලද්‍රව්‍ය සෑම විටම අඩංගු වන ජෛව අණුව තමයි එතකොට න්‍යෂ්ටික අම්ල. නේද? ලේසියිනේ උත්තර ටික ගන්න ඔයාලා. උත්තර අහනකොට උත්තර දෙන්න. හරි පුතේ. අපි යන් හතරවෙනි MCQ එකට. හතරවෙනි MCQ එකේ තියෙනවා සජීවී පදාර්ථයේ අඩංගු මූලික කාබනික සංයෝගයක් නොවන්නේ. අපි ඉගෙන ගන්නවා මොනවද? කාබනික සංයෝග ටික ඉගෙන ගන්නවානේ. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල. අන්නේ විදිහට අපි ඉගෙන ගන්නවා පුතේ මොනවද? කාබෝහයිඩ්‍රේට ටික. ඊළඟට ඒ අපි ඉගෙන ගන්නවා විශේෂිත අණුවක්. මොකද්ද? ජල අණුව අපි ඉගෙන ගන්නවා. ජල අණුව කියන්නේ මොකද්ද? අකාබනික සංයෝගයක්. එතකොට අපි ඉගෙන ගන්න සංයෝග වලින් අකාබනික සංයෝගයක් තමයි පුතේ ජල අණුව. නේද? හරි. ඒ ටිකේ උත්තර ඔයාලට ටක් ගාලා ගන්න පුළුවන් නේ. අපි බලමු ඊළඟ එක. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වී ඩයිසැකරයිඩයක් සෑදීමේදී පිටවන්න. අපි තියරි උගන්වනකොට කියනවා මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ජල අණුවක් පිට වෙනවා. කවුද? ඩයිසැකරයිඩ හැදෙනකොට. පොලිසැකරයිඩ හැදෙන්න ගියා ඩයිසැකරයිඩත් එක්ක එකතු වෙනකොට හැමතිස්සෙම OH කාණ්ඩ තියෙනකොට හයිඩ්‍රොක්සිල් කාණ්ඩ තියෙනකොට පුතේ පිට වෙන්නේ ජල අණු. එතකොට මොකද්ද? පිට වෙන්නේ ජල අණුවකි. MCQ 5 උත්තරේ 2. ඊළඟට අහනවා කිරි ආහාරවල බහුලව අඩංගු ඩයිසැකරයිඩය වන්නේ. කිරි ආහාරවල මොකද්ද බහුලව අඩංගු ඩයිසැකරයිඩය? ලැක්ටෝස්. අපි දන්නා ශාකවල අන්තර්ගත වෙන්නේ සත්තුන්ගේ අඩංගු වෙලා තියෙන ඩයිසැකරයිඩය තමයි ලැක්ටෝස්. උත්තර ටික ගන්නවා නේද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න තියෙනවා නම් chat එකට කරන්නකෝ. ආ පල්ලෙහාට කරන්නකෝ. ප්‍රශ්න තියෙනවා නම් පුතේ අහන්න මේත් එක්කම තියරි ප්‍රශ්න. ඊළඟ එක අපි යමු 7 වෙනි MCQ එකට. 7 වෙනි MCQ එකට යම් සතුන්ගේ සිරුර තුල කාබෝහයිඩ්‍රේට සංචිත කරනු ලබන්නේ. හොඳට මතක තියාගන්න. සතුන්ගේ සිරුර තුල කාබෝහයිඩ්‍රේට සංචිත කරනු ලබන්නේ. අවයව දැන් අපි දන්නවා ග්ලයිකොජන් තමයි පිළිතුර මට පේනවා. ඔගොල්ලෝ මාක් කරලා දෙනවා. එතකොට අපි දන්නවා මිනිස්සු ගත්තාම මිනිස්සුන්ගේ අක්මාවේ ග්ලයිකොජන් තැම්පත් කරනවා. ග්ලයිකොජන් කියන්නේ මොකද්ද? මොනොසැකරයිඩයක්ද, ඩයිසැකරයිඩයක්ද, පොලිසැකරයිඩයක්ද? ග්ලයිකොජන් කියන්නේ පොලිසැකරයිඩයක්. එතකොට අපි දන්නවා ග්ලයිකොජන් තැම්පත් කරන්නේ අපේ ආහාර ජීර්ණ මාර්ග පද්ධතියේ කොහෙද? අක්මාවේ පොලිසැකරයිඩයක් වන ග්ලයිකොජන් තමයි තැම්පත් කරන්නේ. හරිද? එතකොට ග්ලයිකොජන් හැදිලා තියෙන්නේ මොනොසැකරයිඩ් අණු විශාල ප්‍රමාණයක් එකතු වෙලා. ඒකනේ ග්ලයිකොජන් පොලිසැකරයිඩයක් කියන්නේ. එතකොට ග්ලයිකොජන් අපේ දේහේ නම් තැම්පත් කරන්නේ
ආත්මාවේ සමහර අවස්ථාවලදී MCQ වහන ග්ලයිකෝජන් අපේ දේහයේ තැන්පත් කරනු ලබන අවයවය කුමක්ද? එතකොට අපි දන්නවා ග්ලයිකෝජන් තැන්පත් කරන්නේ ආත්මාවේ. right. එහෙනම් අපි යන් 8 වෙනි MCQ එකට. හරිද? 8 වෙනි MCQ එක බලන්න පුතේ. පිෂ්ඨ පරීක්ෂාව. පිෂ්ඨ පරීක්ෂාව ගැන සාමාන්‍යයෙන් පොඩි හරි MCQ එකක් අහනවා. ඒක සරලයිනේ. අපි දැන් විද්‍යාගාරයේදී පරීක්ෂණ කරනවා පිෂ්ඨ පරීක්ෂාව. 10 වසරට ළමයි ගියා නම් පළවෙනි පාඩමේ මෙදින්ම අපිට හම් වෙන පරීක්ෂණයක් තමයි පිෂ්ඨ පරීක්ෂාව. පිෂ්ඨ පරීක්ෂාවේදී අපි දන්නවා අපි යොදාගන්නේ මොනවද? අයඩීන් යොදා ගන්නවා. අයඩීන් පිෂ්ඨයට දාපුවාම දම් පාටට හුරු නිල් පාටක් ලැබෙනවා. ඒක හොඳට මතක තියාගන්න. සමහර වෙලාවට ඔයාලට මෙතෙන්ට දම් පැහැ කිව්වහම කොපර් සල්ෆේට් නිල් පාට නිසා ඒ වගේ එකක් මතක් වෙන්න පුළුවන්. නමුත් අපි ප්‍රැක්ටිකල් ටික කතා කරනකොට පුතේ කෙලින්ම ඩිරෙක්ට් කතා කරනවා පිෂ්ඨ පරීක්ෂාවේදී ගන්න මොනවද? අයඩීන් කියලා. අපි යන් ඊළඟ එකට 9 වෙනි MCQ එක ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන එන්සයිම ලෙස ක්‍රියා කරනු ලබන්නේ. අපි දන්නවා මේක අහගන්න හොඳට. ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන එක තමයි පුතේ එන්සයිම වල කාර්යභාරය. තේරෙනව නේද? එන්සයිම වල කාර්යභාරය තමයි මොකද්ද? ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන එක. ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන එන්සයිම අයිති වෙන්නේ පුතේ ප්‍රෝටීන වලට. තේරෙනව නේද? ඒක තියරි කරුණු. පාඩම් කරගන්න ඕනි කරුණු අපිට හිතුවට මතක් වෙන්නේ නැහැ. එක පාඩක් හරි කොහේ හරි අපිට අහුවෙලා තියෙනවනේ. අපි ඉගෙන ගන්නවා ප්‍රෝටීනියක් තමයි එන්සයිම ප්‍රෝටීන වලට තමයි අයිති වෙන්නේ. එතකොට 9 වෙනි MCQ එකේ ආන්සර් එක මොකද්ද? ප්‍රෝටීන දෙවැනි එක. බලන්න 10. ශාකවල අඩංගු නොවන සීනි වර්ගයක් වන්නේ. අපි කතා කරනවානේ මේවා අඩංගු වෙන්නේ නැහැ. ලැක්ටෝස් අඩංගු වෙන්නේ කිරිවල විතරයි. ලැක්ටෝස් අඩංගු වෙන්නේ සත්ත්ව දේහයේ විතරයි. එහෙම කතා කරනවානේ අපි නේද? එතකොට ඔයාලා දන්නවා ශාකවල අඩංගු නොවන සීනි වර්ගය තමයි පුතේ ලැක්ටෝස්. හරි 10 1 බලන්න ප්‍රෝටීන වල තැනුම් ඒකකය. ප්‍රෝටීන වල තැනුම් ඒකකය ඔයාලා දන්නා ඇමයිනෝ අම්ල. අපි දන්නා සල්ෆියුරික් අම්ලය ගන්නවද? නැහැ. ඇමයිනෝ අම්ලයකට එකතු වෙලා තමයි ප්‍රෝටීන නිර්මාණය වෙන්නේ. එහෙනම් ප්‍රෝටීන වල තැනුම් ඒකකය ඇමයිනෝ අම්ල. කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය මොනොසැකරයිඩ්. ලිපිඩ හැදෙනවා මේද අම්ල දන ග්ලිසරෝල්. නියුක්ලියෝටයිඩ් වලින් නියුක්ලික් අම්ල හැදෙනවා. ඊළඟට බලන්න බයොරෙට් පරීක්ෂාව. බයොරෙට් පරීක්ෂාව සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය වන්නේ 12. මොනවද බයොරෙට් පරීක්ෂාවට ගන්නෙ? බයොරෙට් පරීක්ෂාව අපි කරන්නේ ප්‍රෝටීන හඳුනා ගන්නනේ පුතේ. ප්‍රෝටීන හඳුනා ගන්න අපි කරනවා බයොරෙට් පරීක්ෂාව. ලිපිඩ හඳුනා ගන්න අපි කරනවා සුඩාන් 3 පරීක්ෂාව. සුඩාන් 3 කියන සංයෝගය දාලා සංඝටකය දාලා පරීක්ෂාව. එතකොට ඔයාලා දන්නවා බයොරෙට් පරීක්ෂාව සඳහා යොදා ගන්න ද්‍රව්‍ය තමයි මෙතනින් ගන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊළඟ එක ලේසි. ලිපිඩ හැදෙන්නේ කවුරු එකතු වෙලාද? ලිපිඩ හැදෙන්නේ කවුරු එකතු වෙලාද? මේද අම්ල ධන ග්ලිසරෝල්. අපි දන්නවා මේද අම්ලයි ග්ලිසරෝල් එකතු වෙලා ලිපිඩයි ජලාණුවකුයි හදනවා. ඒක අපේ තියරි දැනුමින් එන එක. 14 වෙනි ප්‍රශ්නෙට යන්න. 14 වෙනි ප්‍රශ්නය. මොකක්ද උත්තරේ? 14 කියනවා ලිපිඩ පිළිබඳව අසත්‍ය ප්‍රකාශය වන්නේ. ලිපිඩ පළවෙනි අංශයක දීලා දිනවා සමහර සතුන්ගේ
උෂ්ණත්වය පවත්වාගෙන යාමට වැදගත්තේ. ඊළඟ එක කියලා කියනවා HO අනුපාතය සෑම විටම 2ට 1ට වඩා වැඩිය. තුන්වෙනි එක කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් යන මූලද්‍රව්‍ය වලින් සෑදී ඇත. ඒකත් තරයි. ඊළඟට කියනවා ජලය ඇතුළු ද්‍රවීය ද්‍රාවකවල දිය වේ. සමහර සතුන්ගේ උෂ්ණත්වය පවත්වාගෙන යන්න ලිපිඩ වැදගත් වෙනවද පුතේ? නෑ. එතකොට 14 වෙනි ප්‍රශ්නේ අසත්‍ය ප්‍රකාශය තමයි 1. සමහර සතුන්ගේ උෂ්ණත්වය පවත්වාගෙන යාමට වැදගත් වේ කියන එක. උෂ්ණත්වය පවත්වාගෙන යන ලිපිඩ වැදගත් වෙන්නේ නෑ. එහෙනම් අපි යම් 15 වෙනි MCQ එකට. නියුක්ලියෝටයිඩයක අඩංගු සංඝටකයක් නොවන්නේ. නියුක්ලියෝටයිඩයක අඩංගු සංඝටකයක් නොවන්නේ. නියුක්ලියෝටයිඩයක් ගත්තාම ප්‍රධාන සංඝටක තියෙනවා පුතේ. ෆොස්ෆේට් කාණ්ඩයක් තියෙනවා, නයිට්‍රජනීය භස්ම කාණ්ඩයක් තියෙනවා, පෙන්ටෝස් හීනි කාණ්ඩයක් තියෙනවා. අපි දන්නා මෙන්න මේ විදිහට ගත්තාම මෙයාගේ ෆොස්ෆේට් කාණ්ඩයයි නයිට්‍රජනීය භස්ම කාණ්ඩයයි තියෙනවා. මෙයාලා තමයි ප්‍රධාන සංඝටක ටික. එහෙනම් පුතේ ඇමයිනෝ කාණ්ඩයක් තියෙනවද? නැහැ. එහෙනම් උත්තරේ 15ට 3. ඊළඟට බලන්න ඊළඟ එක බලන්න 16 බලන්න න්‍යෂ්ටික අම්ලවල කාර්යයක් නොවන්නේ. න්‍යෂ්ටික අම්ල සම්බන්ධයෙන් ඇහුවොත් ඔයාලගේ ස්ට්‍රක්චර් ව්‍යුහගත රචනා ප්‍රශ්නෙත් අහනවා පුතේ. න්‍යෂ්ටික අම්ලවල කෘත්‍යයන්. එතකොට ඔයාලා දන්නවා මොකද්ද? ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කරන්නේ න්‍යෂ්ටික අම්ලවල. ඊළඟට ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වෙනවා. ඊළඟට සෛලයේ සිදුවන ක්‍රියාවලි පාලනය කරන්නත් කවුද වැදගත් වෙන්නේ? න්‍යෂ්ටික අම්ල වැදගත් වෙනවා. හැබැයි පුතේ දේහ උෂ්ණත්වය පවත්වාගෙන යන න්‍යෂ්ටික අම්ල වැදගත් වෙනවද? නෑ. අපි යමු 17 වෙනි MCQ එකට. 17 ජලය ඉතා හොඳ ද්‍රාවකයකි. ඔව්. යන සුවිශේෂී ගුණය වැදගත් වන්නේ මොකක් නිසාද? අපි දන්නවා අපි ජලය ගැන ඉගෙන ගන්නකොට කියනවා ජලය ඉතා හොඳ ද්‍රාවකයක් කියලා ඉගෙන ගන්නවා. මොකද ජලය ඉතා හොඳ ද්‍රාවකයක් කියලා අපි දැනගන්නේ? ශාක කඳ තුල ජලය ඉහළට පරිවහණය කිරීම. ඒක සෛලම් පටකයේ කෘත්‍යයක්. මේ හැම ඉරිගහන MCQ එකකම හැම උත්තරයකටම පුතේ කොහේ හරි තියරි පාර්ට් එකක් තියෙනවා. ඒ උත්තර නිකන් ගලපන්නේ නැහැනේ. දැන් ඔයාලට මේ පේපර් එක කරනකොට සිලබස් එක ගැන අවබෝධයක් ඉන්නේ ඒ වගේ තැන්වලින්. දැන් ඔයාලා දන්නවා ශාක කඳ තුලින් ජලය ඉහළට පරිවහණය සෛලමීය පරිවහණයනේ. ඊළඟට කියනවා සෛල තුල ජෛව රසායනික ප්‍රතික්‍රියා සඳහා මාධ්‍යයක් සැපයීම. ජලය අපේ ජෛව රසායනික ප්‍රතික්‍රියා වලට මාධ්‍යයක් සපයනවා. ඒක හරි. ඊළඟ එක දේහ උෂ්ණත්ව යාමනය. දේහ උෂ්ණත්ව යාමනයට ජලය වැදගත් වෙනවද? නෑ. ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමට ප්‍රවේණික තොරතුරු ගබඩා කරන්නේ නියුක්ලික් අම්ල වලින්. එහෙනම් උත්තරේ 2. සෛල තුල ජෛව රසායනික ප්‍රතික්‍රියා සඳහා මාධ්‍යයක් සැපයීමට. අපි යන් 18 වෙනි එකට. 18 බලන්න රක්තහීනතාවය ඇතිවන්නේ කුමන මූලද්‍රව්‍ය ඌණ වීමෙන්ද? මොකද්ද පුතේ රක්තහීනතාවය කියන්නේ? අපේ ඇඟේ හිමොග්ලොබින් අඩු වෙනවා. රක්තහීනතාවය ඇති වෙන්න හේතුවක් තමයි මොකද්ද හේතුව? උත්තරයක් ගන්න බලන්න. යකඩ අඩු වුණාම අපේ ඇඟේ ලේ අඩු වෙනවා. කෙටිම තියරි. ඔයාලට දැනගන්න ලේසි වෙන්නේ යකඩ අඩු වුණාම අපේ ඇඟේ ලේ
ලේ රුධිර සෛලවල අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොට උත්තරය තමයි රක්තහීනතාවය. රක්තහීනතාවය ඇති වෙන්න නම් ඌන වෙන මූලද්‍රව්‍ය තමයි පුතේ මොකද්ද? යකඩ. 19 වෙනි ප්‍රශ්නේ ගන්න. ඒක ඔයාලා දන්නා. මේවා අනිවාර්යෙන් දන්නා. මේ MCQ එකක්ව වරදින්න විදිහක් නැහැ. සාමාන්‍යයෙන් මේ ටික හොඳ මතකයක් තියෙන්න ඕනේ පුතේ. මොකද 11 දරුවෝ 10 තියරි ටික කවර් කරගෙන 10 පාඩම් කරගෙන ඉන්නේ. 10 සමහර අය මුල් ටික කවර් කරගෙන ඉන්නේ. එතකොට එක්සෑම් එකකට යන්න ඉන්න අය නම් මේවා ඔක්කොම හරියටම හරියන්න ඕනේ. ඊළඟට කියනවා තයිරොක්සින් හෝමෝනය නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වන්නේ. කවුද තයිරොක්සින් හෝමෝනය නිෂ්පාදනයට අවශ්‍ය වෙන්නේ? ඔයාලා දන්නවා අයඩින්. ඒවා කෙලින්ම දන්න දේවල්. එතකොට 19ට උත්තරේ 3 අයඩින්. බලන්න 20 මොකද්ද? ශාකපත්‍රවල හරිතක්ෂය ඇතිවීමට බලපාන මූලද්‍රව්‍යකි. ශාකපත්‍රවල හරිතක්ෂය. මොකද්ද හරිතක්ෂය කියලා කියන්නේ? හරිතක්ෂය කියලා අපි අදහස් කරනවා ශාකපත්‍රයක් ගත්තාම ඒකේ තනින් තන හරිතලව හිඟ වෙලා පැහැය වෙනස් වෙලා හරිතක්ෂයටපත් වෙලා තියෙනවා. හොඳට මතක තියාගන්න ශාකපත්‍රවල හරිතක්ෂයට හේතු වෙන්නේ පුතේ කැල්සියම් මූලද්‍රව්‍ය වුණාම. මොකද්ද? කැල්සියම් අඩු වුණාම අපි දන්නවා හරිතක්ෂය ඇති වෙනවා. එහෙනම් ආන්සර් 20 ආන්සර් 1 21ට යම් ශාකවල කැල්සියම් ඌනතා ලක්ෂණයක් වන්නේ 21 කැල්සියම් ඌනුනහම මොකද වෙන්නේ? පත්‍ර අග්‍රස්තිය මිය යාම. අපි දන්නවා ශාක පත්‍රවල බොහෝ වෙලාවට ශාක ගත්තාම කැල්සියම් ඌනුනහම පුතේ පත්‍ර අග්‍රස්තිය මිය යනවා. ඊළඟට මුල්වල වර්ධනයේ ක්ෂීණ වීමට කැල්සියම් එක්ක සම්බන්ධයක් නැහැ. පත්‍රවල රතු හා දම්ලප ඇතිවීමට කැල්සියම් එක්ක සම්බන්ධතාවයක් නැහැ. හරිතක්ෂය ඇතිවීමට කැල්සියම් බලපානවා. නේද? දැන් උඩ ප්‍රශ්න තියෙන්නේ ශාක පත්‍රවල හරිතක්ෂය ඇතිවීමට බලපාන මූලද්‍රව්‍ය. කැල්සියම් යට ප්‍රශ්න තියෙනවා ශාකවල කැල්සියම් ඌනතාවය නිසා ඇතිවන ලක්ෂණය මොකද්ද? හරිතක්ෂය ඇතිවීම. 22 ගන්න පුතේ. ඉරියන් දෙන්න එපා. 22 ගන්න. 22 මොකද්ද? 22 විටමින් B. අපි දන්නවා විටමින් D ගැන හොඳට බලා ගන්න. විටමින් වලින් MCQ එකක් ආවොත් අපිට මතක් කරලා ලියන්නවත් තර්ක කරලා ලියන්නවත් බෑ පුතේ. ඒක පාඩම් කරලා ලියන්න ඕනි තියා. තියරි දැනුමනේ. මේවා වෙනස් වෙන්නේ විටමින් B වලින් වෙන දේ, විටමින් A වලින් වෙන දේ තර්ක කරා කියලා වෙනස් වෙන්නේ නැහැ. ඒවට තියෙන්නේ යම්කිසි සිද්ධාන්තයක්. එතකොට මෙතන කියනවා විටමින් B පිළිබඳව වැරදි ප්‍රකාශන. මොකද්ද විටමින් B පිළිබඳව වැරදි ප්‍රකාශන? විටමින් B අඩු වුණාම විදුරු මස් දුර්වල වෙනවා. විදුරු මස් වලින් ලේ ගැලීම සිද්ධ වෙනවා. එතකොට අපි දන්නවා 22ට උත්තරේ 1 ඌන වීමෙන් විදුරු මස් දුර්වල වේ. යන්න 23ට නිවැරදි සම්බන්ධතාවය අහන්නේ. හොඳට මතක තියාගන්න. විභාග රචනා ප්‍රශ්නෙත් අහනවා පුතේ. දෙන්න පුළුවන් විටමින් A, විටමින් B, විටමින් D. ඌන වුණාම හැදෙන ලෙඩේ මොකද්ද? එක්ක ඌන වුණාම තියෙන ලක්ෂණය මොකද්ද? ඒව තියෙනවනේ 10 ඔයාලා ඉගෙන ගන්න වගුවක් ගහලම විටමින් ඌන වුණාම තියෙන ලෙඩ ටික සහ ඒවැ විශේෂ ලක්ෂණ ටික. ඒවා අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. එතකොට 23 කියනවා නිවැරදි සම්බන්ධතාවය තෝරන්න. නිවැරදි සම්බන්ධතාවය මොකද්ද? විටමින් A මුඛ කොන් වනවීම, විටමින් D රක්තහීනතාවය කියලා තියෙනවා. විටමින් E දද්දිරා යාම, විටමින් K රුධිරය කැටි ගැසීම ප්‍රමාද වීම. එහෙනම් පුතේ මොකද්ද උත්තරේ? විටමින් K නැති වුණාම රුධිරය කැටි ගැසීම ප්‍රමාද වෙනවා. ඔයාලා තව ටික කාලයක් යනකොට ඉගෙන ගන්නවා. සමහර ඉගෙනගෙන නැති
රුධිරය කැටි ගැසීමට සාධක ටික. රුධිරය කැටි ගැසීමේ සාධකවලට විටමින් K කියන්නේ ප්‍රබල සාධකය. තේරෙනවනේ? එතකොට ඔයාලා හොඳට මතක තියාගන්න රුධිරය කැටි ගැසීම ප්‍රමාද වෙන්නේ පුතේ විටමින් K අඩු වුණාම. එහෙනම් 23 උත්තරේ 4. ස්කර්වි රෝගය. ස්කර්වි රෝගය එන්නේ මොකෙන්ද? මොන මූලද්‍රව්‍ය හීන වුණාමද ස්කර්වි රෝගය එන්නේ? විටමින් C. ඒවා කෙලින්ම පාඩම් කරගන්න ඕනේ ඒවා. මේකේ පළවෙනි යුනිට් එකේ එහෙම පුල් කව එකක් දෙනවා මේ MCQ ටිකේ. හරිද? එහෙනම් බලන්න මොකද්ද ස්කර්වි රෝගය හැදෙන්නේ මොන විටමිනේ වුණාමද? විටමින් C වුණාම. අපි යම් 25ට නදුනිගේ සම වියලී ගොස් තිබූ අතර වැලමිට හා දණහිසේ කටු වැනි විබිලි මතු වී ඇත. නදුනි පෙළෙන්නේ කුමන විටමින් ඌනතාවයකින්? අපි දන්නවා විටමින් A වුණාම වැලමිට මෙහෙම වැලමිට දණහිස බිබිලි මතු වෙනවා. එහෙනම් පුතා උත්තරේ විටමින් A. මේ ප්‍රශ්නේ පෙවුන්නේ නේ. ඔයාලා ගාව පේපර් එක තියෙනවනේ නේද? බලන්න 26 වෙනි MCQ එක. පහත වර්ණ අතුරින් නිවැරදි වන්නේ ආහාරවල තන්තු අන්තර්ගත වීම ඉතා වැදගත්. ඒක හරි. ආහාරවල තන්තු අන්තර්ගත වීම ඉතා වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි මොකද්ද? මලබද්ධය වගේ රෝග වළක්වන්න ආහාර ජීර්ණ ක්‍රියාවලිය කාර්යක්ෂම කරන්න ආහාර ජීර්ණ බල හොඳින් පුරා ගන්න තන්තු ආහාරයට ගන්න එක ඉතා වැදගත් වෙනවා. එහෙනම් ඊළඟට කියනවා ඛනිජ හා විටමින් ජීවීන්ට අවශ්‍ය වන්නේ සුළු ප්‍රමාණ වලින්. සුළු ප්‍රමාණ වලින්ද අපිට එහෙම කියන්න බෑ. සුළු ප්‍රමාණ වලින්ම අවශ්‍ය වෙනවා කියන්න බෑ. අපිට ඛනිජ සහ විටමින් අවශ්‍ය වෙන වේලාවන් අවශ්‍ය වෙන සාධක වෙනස් වෙනවා. ඊළඟට කියනවා ජෛවණු සෑදී ඇති ප්‍රධාන මූලද්‍රව්‍ය කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, පොටෑසියම්. පොටෑසියම් අයිති වෙන්නෙම නෑ. අපි කතා කරන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් ගැන. අමතර වශයෙන් ෆොස්ෆරස් ගැන කතා කරනවා. එහෙනම් මොකද උත්තරේ? 26ට උත්තරේ 26ට මොකද්ද උත්තරේ? B අපිට ගන්න පුළුවන් ඛනිජ හා විටමින් ජීවීන්ට අවශ්‍ය වන්නේ සුළු ප්‍රමාණවලින්. 0.01 කියලා අපි ඉගෙන ගන්නවානේ. එතකොට අපිට ඒ ආන්සර් එක ගන්න පුළුවන්. එතකොට අපිට ගන්න පුළුවන් පුතේ ආහාරවල තන්තු අන්තර්ගත වීම ඉතා වැදගත්ය. B උත්තරේ තියෙනවා ඛනිජ හා විටමින් ජීවීන්ට අවශ්‍ය වන්නේ සුළු ප්‍රමාණ වලිනි. එතකොට A හා B අපිට ගන්න පුළුවන්. ඊළඟ එක බලන්න. ඊළඟ එක ඔයාලා දන්නවා ඔස්ටියෝපොරොසිස් කියන්නේ මොකද්ද? අපි දන්නවා ඒක කෙලින්ම අපි කතා කරන්න වැඩිහිටියන්ගේ අස්ථි බිඳී යාම. අපි කියන්නේ ඔය ඔස්ටියෝපොරොසිස් තත්ත්වයක් සාමාන්‍ය වයස 50 වගේ 50 60 වගේ ඉක්මුවාම අපි දන්නවා ඒ වයස ඉක්මවන අයගේ අස්ථි දුර්වල වීම ලක් වෙනවා. ඒක අපිට හඳුන්වන්න පුළුවන් පුතේ ඔස්ටියෝපොරොසිස් තත්ත්වයක් කියලා. ඒක අපි කියනවා වැඩිහිටියන්ගේ අස්ථි බිඳී යාම. මේවා සරලයි. මේවා ඔයාලට හිතලා ගන්න පුළුවන් MCQ. ඊළඟට අපි යමු පුතේ 28 වෙනි එකට. 28 මේවා ඉඳලා ගැටලෙදී MCQ වහනවා. අපිට කොහෙවත් අපි ඉගෙන ගන්න සිලබස් එකේ අතාරින්න දණක් නැහැ. සාමාන්‍යයෙන් ගත්තාම හැම පාඩමක්ම ඔයාලා පාඩම් කරනකොට පුතේ මේ වැදගත් කියලා හිතන දේවල් ඔයාලා නෝට් ඩවුන් කරගන්න ඕනි. එදිනෙදා තියරි ටික උගන්වනකොට පුළුවන් නම් ඒ දවසේ හවස මේක බලනකොට පොඩි නෝට් එකක් අර පොතේ පැත්තකින් ඔය ඉඩ තියෙන තැන් වලින් ඔයාලා අදාළ වැදගත් කරුණු ටික ලියා ගන්න. එතකොට මේ වගේ කරුණු හැමතිස්සෙම ඔයාලට ફોකස් වෙනවා. අනිවාර්යෙන්ම ඒ ඉගෙන ගන්න පොඩි පොයින්ට් තමයි පුතේ MCQ විදියට අපෙන් අහන්නේ. එහෙනම් අපි යම් 28 වෙනි MCQ එකට. බලන්න 28 බලන්න එක්තරා වගා භූමියක ශාක වැඩි ප්‍රමාණයක් පත්‍ර රතු වීම හා දම් වර්ණ ලප තිබූ අතර ශාක කිහිපයක පත්‍ර අනවශ්‍ය ලෙස ඝනකම් වී තිබුණි. වගා භූමියට යෙදිය යුතු පොහොරවල
අඩංගු විය යුත්තේ. මොනවද අඩංගු වෙන්න ඕනි? මෙතන කියනවා පුතේ වගා භූමිය ගත්තහම ශාකවල වැඩි ප්‍රමාණයක් පත්‍ර රතු ඉදම් පාටයි වෙලා තිබුණලු. එහෙනම් මොනවද දාන පෝරවල අඩංගු වෙන්න ඕනි? පොස්පරස් හා සිංක් අඩංගු වෙන්න ඕනි මේ වගේ තත්වයකදී. පොස්පරස් හා සිංක් අන්තර්ගත වෙන්න ඕනි මේ වගේ තත්වයකදී. හරි. ඔයාලා දන්නවා 29 දන්නවා ඔයාලා. ලිපිඩ මම මුලිනුත් කිව්වේ ප්‍රෝටීන පරීක්ෂාව ගැන කතා කරනකොට කිව්වා ලිපිඩ හඳුනා ගන්න පුතේ අපි ගන්නේ සුඩාන් 3 පරීක්ෂාව. හරිද? ඊළඟට යන්න 30ට MCQ 30ට යන්න. මෙන්න මේක වඩා වැදගත්. ඒක අපිට එදිනෙදා ජීවිතේදී වුණත් වැදගත්. කාබනික සංයෝග අතරින් දහනයේදී වැඩිම ශක්තියක් නිදහස් කරන්නේ. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් අපි පිටි කෑම කපුවම ගොඩක් හොඳ නැහැ කියනවනේ. ඒ කියන්නේ පිටි කෑම වලට වඩා පුතේ ලිපිඩ වගේ දේවල් වලින් අපිට ලැබෙන ශක්ති ප්‍රමාණය වැඩි වෙනවා. කාබෝහයිඩ්‍රේට් එක අණුවක් දහනය කළා ලැබෙන ශක්ති ප්‍රමාණය වගේ දෙගුණයක විතර ශක්ති ප්‍රමාණයක් ලැබෙනවා ලිපිඩ එක අණුවක් දහනය කරනකොට. එහෙනම් එතන ආන්සර් එක තමයි ඒක රතු පානෙන් හරි highlight කරගන්න. වැඩිම කාබනික සංයෝග අතරින් දහනයේදී වැඩිම ශක්ති ප්‍රමාණයක් නිකුත් කරන්නේ ලිපිඩ මගින්. ලිපිඩ මට මතක විදිහට 9ක් අනේ. ඒක ලියා ගන්න එපා. 9 ගුණයකින් වැඩි ශක්ති ප්‍රමාණයක් නිකුත් කරනවා. ඔන්න ඊළඟ ටික චලිත පාඩමේ ටික මේ විදිහින් හොඳට බලා ගන්න ඕනේ. මෙතන ඉඳන් හොඳටම බලා ගන්න. බලන්න 31 බලන්න. උත්තර දෙන්න මට. උත්තර ටිකක් දාන්න. බලන්න පුතේ. රාශි යුගලම අදිශ වන්නේ කවරෙන්ද? අපි ඉගෙන ගන්නවා මොනවද? දෛසික රාශීන් ඉගෙන ගන්නවා. අදිශ රාශීන් ඉගෙන ගන්නවා. එතකොට 31 මෙතන අහනවා පුතේ යුගලම අදිශ රාශි යුගලම අදිශ රාශි වෙන්නේ කොහෙද කියලා. වේගය ගත්තහම අදිශයි, බර ගත්තහම දෛසිකයි. තරණය ගත්තහම දෛසිකයි, ප්‍රවේගය ගත්තහම දෛසිකයි. 30 පුතේ 30 MCQ එක මේක නෝට් ඩවුන් කරගන්න රෙඩ් පෙන් එකකින් හරි. කාබනික සංයෝග අතරින් දහනයේදී වැඩිම ශක්ති ප්‍රමාණයක් නිපදවන්නේ පුතේ ලිපිඩ. ලිපිඩ වලින් තමයි අපිට වැඩිම ශක්ති ප්‍රමාණයක් දෙන්නේ. ලිපිඩ අපේ ඇඟ ඇතුලේ තියෙන වේලාව වැඩි වෙනවා, කාල පරිච්ඡේදය වැඩි වෙනවා සහ ලැබෙන ශක්ති ප්‍රමාණය වැඩි වෙනවා. ලිපිඩ වලින් ආහාර පොඩ්ඩක් ගත්තත් ලැබෙන ශක්ති ප්‍රමාණය ගොඩක් වැඩි. මං කිව්වද කොට පුතේ 31 19ට උත්තරේ 19ට උත්තරේ 19ට උත්තරේ පුතේ 3 තයිරොක්සින් හෝමෝනය නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වන්නේ අයඩීන් මේ ටික පුතේ ලියා ගන්න. සමහර වෙලාවල් වල අපි දන්නා නමුත් අපිට අමතක වෙන වෙලාවල් වෙනවා 31 දෛසිකයි. ඔයාලා මෙහෙම බෙදලා ලියාගත්තත් අවුලක් නෑ. රාශීන් කොටස් දෙකයි මේ පේනව නේද බෝඩ් එක? බෝඩ් එක පේනවනේ. මේ විදිහට ලියාගත්තත් අවුලක් නෑ. මෙහෙම ලියලා මෙතන පුතේ වේගය කියන්නේ අදිශ රාශියක්, බර කියන්නේ දෛසික රාශියක්. ත්වරණය ගත්තාම දෛසිකයි, ප්‍රවේගය දෛසිකයි, විස්ථාපනය
දෛසිකයි. පීඩනය දෛසිකයි. ශක්තිය අදිසයි. කාලය අදිසයි. එතකොට පුතේ 31 උත්තරේ 4. දෙකම අදිස වෙන්නේ ශක්තියයි කාලයයි. 32. ඔන්න හිතලා බලන්න ඕනියව සහ මේ ඉගෙන ගත්ත දේවල් පාවිච්චි කරන්න තැන්. බලන්න 31 MCQ එක. සරල රේඛීය මාර්ගයක් දිගේ ළමයෙක් නැගෙනහිර දෙසට මීටර් 30ක්. හිතන්න මෙන්න ළමයා ඔන්න මං ඇටකට බබෙක් ඇන්දා මේ බබා යනවා පුතේ මීටර් 30ක් මොන දිශාවටද? නැගෙනහිරට. හරිද? නැගෙනහිරට යන ළමයා මීටර් 30ක් ගිහිල්ලා පුතේ ආයෙ 20ක් ආපස්සට එනවා. මේ කටු බබාට හිතෙනවා ඔන්න ආයෙ 20ක් මේ පැත්තට එන්න ඕන කියලා. ඔන්න යා 20ක් ආවා. හරිද? මේ දිගත් එක 20ක් ආවා. එතන අහන්නේ මොකද්ද දැන්? පැමිණියේ නම් ළමයාගේ විස්ථාපනය. විස්ථාපනයනේ පුතේ. මෙයා 30ක් ගියා නැවත 20ක් ආවා. ඉතිරිය එතකොට 10යි. ඒ 10 මොන පැත්තට දෙන්නේ? නැගෙනහිරට. මීටර් 10ක් නැගෙනහිරට. තේරුණාද? ඒ වගේම සීකියු එකක් આવොත් ටක් ගාලා කොලයක් ගත්තා ඇඳා ටක් ගාලා ඇඳා මාක් කරා. ඊළඟට ඒකෙම අහනවා ඉහත ප්‍රශ්නයේ අංක 2 ගැටලුවේ ළමයාගේ මුළු දුර. අපි දන්නවා විස්ථාපනය කියන්නේ පුතේ කෙටිම දුර. අපි කොහේ හරි ගමනක් යනවා නම් කෙටිම දුර තමයි විස්ථාපනය. දුර කිව්වම මෙයා ඇවිත් හැම තැනක්ම එකතු වෙනවා. මෙයා දැන් මේ පැත්තට 30ක් ගියා. ආපස්සට ආයෙ කීයක් ආවද පුතේ? 10ක් ආවා. ඒක හන්ද එහෙනම් මෙයාගේ සමස්තයේ ගමන් කරපු දුර පුතේ මීටර් 50යි. එතකොට උත්තරේ 4. බලන්න 34. මේ ප්‍රශ්න වලට පෙවුන්නේ නෑනේ. එතකොට එතන උත්තරේ 50. බලන්න 34. 34 කියනවා මෙහි දැක්වෙන විස්ථාපන කාල ප්‍රස්ථාරය අදාළ වන්නේ පහත සඳහන් කුමන චලිතයටද? 34 මොන චලිතයකටද? මෙතන පුතේ ඒකාකාර ප්‍රවේගයකින් ගිහිල්ලා වස්තුව නිශ්චලතාවයට පත් වෙලා තියෙනවා. මේ ප්‍රවේගයෙන් එතකොට මේ කොටසේ ගිහින් තියෙනවා ඒකාකාර ප්‍රවේගය. මේ කොටසේ මොකද වෙලා තියෙන්නේ? නිශ්චලතාවයේ ප්‍රවේගයක් නෑ නිශ්චල වේග ගමනාන්තයට ගිහින් තියෙනවා. එහෙනම් පුතේ උත්තරේ ඒකාකාර ප්‍රවේගයෙන් ගොස් නිශ්චලතාවයට පත්වීම. බලන්න 35 අපහසු තැන් තියනවා නම් අමාරු තැන් තියනවා නම් මගෙන් ටක් ගාලා අහන්න. මේවා ලේසි. ගම්පහ සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයක් පැය 2ක කාලයකදී සම්පූර්ණ ගමන නිම කළේය. බස් රථය ධාවනය කළ දුර කිලෝමීටර් 32යි නම් බස් රථයේ සාමාන්‍ය වේගය. පුතාලා දන්නවා වේගය සමානයි මොකද්ද? අපි දන්නවා ඒ සමීකරණ බලා ගන්න. වේගය සමානයි දුර බෙදීම කාලය. මෙතන දුර කීයක් දීලා තියෙන්නේ?
කිලෝමීටර් 32යි. කාලය පැය 2යි. මෙතන අහනවා එහෙනම් සාමාන්‍ය වේගය. කීයද සාමාන්‍ය වේගය? 16යි. පැයට කිලෝමීටර්. පැයකට කිලෝමීටර් 16ක් ගිහිල්ලා තියෙනවා. ඊළඟ එක අනිත් එක තමයි පුතේ අපි දන්නවා MCQ එකක් කරන්න ඔයාලා ගත කරන්න ඕනේ විනාඩි 2ක් කිව්වත් පුතේ විනාඩි 2ක් විතර ගන්න පුළුවන්කම තිබ්බත් ඔයාලා විනාඩියකින් විතර කරන්න try කරන්න ඕනේ. ඒකට හේතුව තමයි අපි පේපර් එකක් කරනකොට අපි මෙහෙම දැන් MCQ ක්ලාස් එකක් ඊළඟට රිවිෂන් එකක් ඔය හැම දෙයක්ම කරලා ඔයාලව රෙඩි කරන්නේ පැයකින් දෙකකින් හම්බෙන පේපර් එකක් ඉවර කරලා දාන්න. සමහර විට පුරුදු වෙන ලියනකොට පැය 5ක්, පැය 4ක් ඔය විදිහට ලියනවා වෙන්න පුළුවන්. නමුත් පුතේ ඔයා ફોකස් වෙන්න ඕනි අර ටයිම් එකට. ඒ කාල සීමාව තුළද ඔයා මේ හැම වැඩක්ම පේපර් එකේ කරලා තියෙන්න ඕන. ඒක නිසා අපි මේ කරනකොටත් ඔයා MCQ එකට ගන්න කාලය අඩු කරගන්න, ටක් ගාලා ඒවා කරන්න try කරන්න. නෑ පුතේ මම ඔයාලට පුළුවන් දවසක අපේ ක්ලාස් එක වෙනස් කරගමු. මේ වෙලාව බැරි නම් මම මේ අද පළවෙනි දවස නිසා මේ ටිකක් සාකච්ඡා කරේ. ඕනනම් දැන් අපි ටිකක් අපි බිසි වෙනකොට තියරි ටික අහුවෙලා එහෙම වෙනකොට අපිට ඒ කියන්නේ මේක කොච්චර වෙලාවක්ද කියන්න බෑ. පැයක් දෙකක් තුනක්. ඒ වගේ MCQ සාමාන්‍යයෙන් මේ අවුරුද්ද ඇතුළත මගේ ටාගට් එක සාමාන්‍යයෙන් MCQ 3000ක්වත් කතා කරන්න ඕනේ. MCQ 3000ක්වත් කතා කරනවා කියන්නේ පුතේ MCQ 3000ක් කතා කරොත් ඔය 3000න් 40ක් නැන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම විභාගයට එන MCQ 40 අපි කතා කරනවා විවිධ ස්වරූපයෙන් විවිධ හැඩයෙන් අපි කතා කරනවා. සමහර විට ඩිරෙක්ට් මේ MCQ එකම නොවෙන්න පුළුවන්. නමුත් ඒක වක්‍රාකාරව අපි කතා කරනවා වෙන්න පුළුවන් MCQ 3000ක් විතර කතා කරනකොට. ඒත් එක්කම රචනා ප්‍රශ්න ටික ලියනකොට ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න ටික ලියනකොට පුතේ ෆුල් කොන්ෆිඩන්ට් පිට මං කියන්නේ අපි හැමතිස්සෙම try කරන්න ඕනේ ඒකක් කියලා 75ක එකක් නෙමෙයි ලකුණු 90කට විතර එහා යන එකක් try කරොත් අනිවාර්යයෙන්ම 75 එකකින් හරි අපි නතර වෙනවා නේද? යන්තමට ඒකක් දාගන්න ඕනේ කියලා try කරොත් සමහර විට අපි ඊට වඩා පහළ තැනක නවතින්න පුළුවන්. ඒක නිසා හැමතිස්සෙම එක විෂයක් විතරක් නෙමෙයි පුතේ විෂයන් 9 නම් 9ටම හොඳ ફોකස් එකක් දෙන්න. ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට O level result එකෙන් තමයි ඔයාගේ A level ජීවිතේ තීරණය කරන්නේ. ඔයාලට සමහර වෙලාවට අපිට ඉස්කෝලේකට යන්න හොඳ result එකක් තිබ්බට සමහර වෙලාවට පොඩි ඉස්කෝලේකට ගිහින් ඔයාලට හොඳ සබ්ජෙක්ට් එකක් කරනවා වෙන්න පුළුවන්. නමුත් ළමයි ගොඩක් try කරනවා. හොඳ ඉස්කෝලේකට යන්න try කරන ළමයි ඉන්න. ඒ වගේ වෙලාවකදී පුතේ ඒ අකුර කියන එක ගොඩක් වැදගත් වෙනවා. මේ ඒ අකුරකට ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන් වෙනවා ලංකාවේ විභාග රටාවත් එක්ක. ඒක නිසා මේ කාලෙදින් තියෙන ඉගෙන ගන්නනේ නේද? මේ කාලේ අපිට තියෙන ඉගෙන ගන්නනේ. ඒ කාලේ ඉතින් අර සම්පූර්ණ කැපවීම දීලා ඉගෙන ගත්තොත් ඉතින් ඔයාලා අනාගතයේ දවසක ටිකක් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. නේ? බලන්න එහෙනම් 36 වෙනි MCQ එක 36 බලන්න පුතා තප්පරයට මීටර 30ක ප්‍රවේගයකින් පැයට කිලෝමීටර වලින් දැක්වූ විට මේවා නම් අහන්නේ නමුත් අර ගණිතමය කරුණු ටික ඔයගොල්ලෝ අවබෝධ කරගන්න බෑ කොහෙද හරි ගානක ඔයාලට දෙන්න පුළුවන් පැයට කිලෝමීටර මේ ඒ වගේ දැන් බලන්න පුතා මෙතන 2යි ms ඍණ 1නේ 2යි ms ඍණ 1 තියෙනවා ඊළඟට මේක ඒගොල්ලන් අහන්නේ මොකක්ද අපෙන් පැයට කිලෝමීටර වලින් පුතේ අහන්නේ එතකොට කොහොමද අපි ඒක හදන්නේ ඒකදී පුතේ මුලින්ම අපි මේ දෙක අපි පැයවලට හරව ගන්නවා
අපි 3600න් වැඩි කරන්න ඕනේ. අපි දන්නවා පැයකට මිනිත්තු 3600ක් තියෙනවා. ඒක නිසා පැයකට තප්පර මෙච්චරක් තියෙනවා. ඒක නිසා එහෙම කරලා කිලෝමීටර වලින් බලන්න ඒක අපි 1000න් බෙදනවා. මේක හොඳට මතක තියාගන්න. තප්පරයට ms ඍණ එක තප්පර වලින් තියෙන ගාණක් කොයිම වෙලාවක හරි ඔයාලට පැයට කිලෝමීටර වලින් හරවලා ගාණක් හදන්න આવොත් කිසිසේත්ම කලබල වෙන්න දෙයක් නැහැ. මේක මුලින්ම හරවගත්ත පැය වලට ඊට පස්සේ මේක කිලෝමීටර වලට හරවගත්තා. එතකොට පුතේ ඕකේ ආන්සර් එක 1. තියරි ක්ලාසස් තියෙනවා පුතේ. තියරි ක්ලාසස් තියෙනවා 10 11 9 10 11 වලට තියරි ක්ලාසස් තියෙනවා. A level වලට බයොලොජි තියෙනවා. එහෙනම් අපි යන් 37 වෙනි MCQ එක 37 බලන්න පුතේ. තිරස් රේඛීය මගක ළමයෙකු විසින් අඳිනු ලබන සෙල්ලම් කරත්තයක් ඒකාකාර වේගයෙන් ගමන් කරනවා. දැන් මේ ගාන කියවනකොට ඔයාගේ ඔළුවේ ඇඳෙන්න ඕනියා. ඒකාකාර වේගයකින් කරත්තයක ළමෙක් යනවා කියන එක ඔයා මයින්ඩ් අප් වෙනවා හිතන්න. එතකොට මෙතන කියනවා කරත්තේ චලිතයට බලපාන ප්‍රතිරෝධය. දැන් බලන්න ළමේ කටුබබෙක් හිතන්න. ඇට කටුබබෙක් ඔන්න යනවා කරත් එක නැගලා මේ මාර්ගය දිගේ පුතේ. තිරස් මාර්ගයේ දිගේ සෙල්ලම් කරත් එක තමයි ළමයා යන්නේ. මෙයා යන්නේ මොන වේගයකින්ද? මෙයා යනවා පුතේ ඒකාකාර වේගයෙන්. හොඳට මතක තියාගන්න ඒකාකාර වේගය. වේගයේ වෙනසක් වෙනවද? නෑ. ඒකාකාර වේගයෙන් බබා යනවා. එතකොට කියනවා කරත්තේ චලිතයට බලපාන ප්‍රතිරෝධය. සමහර විට ඔයාලට ප්‍රතිරෝධය මතක නැතුව ඇති. අපි ඒ ටික වෙනම ඉගෙන ගන්නවා. නිව්ටන් නියමය යටතේ බලය ඔය යටතේ අපි දන්නා මෙන්න මෙහෙම පිටිපස්සට බලයක් ඇති වෙනවා. ඉදිරියේ ප්‍රතිරෝධය ඇති වෙනවා. ඒ ටික අපි වෙනම තියරි පාර්ට් එකේ ඉගෙන ගන්නවානේ. ඒව මෙතෙන්ට ආදේශ කරන්න. මෙතන කියන විදිහට කරත්තේ චලිතයට බලපාන ප්‍රතිරෝධය ශුන්‍යයිද? නෑ බලයක් නැත්තේ නෑ. ප්‍රතිරෝධ බලයක් තියෙනවා. නමුත් ළමයා යොදන බලයට ප්‍රතිරෝධව යොදන බලය සමාන වෙනවා. ළමයා මෙහෙට බලයක් යොදනවා. වාහනේ මෙහෙට බලයක් යොදනවා පුතේ. බල දෙක සමානයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. අන්න බල දෙක ශුන්‍ය වෙනවා. බල දෙකක් යෙදෙනවා. නමුත් ඒ බල දෙක සමානයි. ළමයා බලයට වාහනේ මෙහෙම යොදන බලය සමාන හන්දා ළමයා ඒකාකාර ප්‍රවේගයකින් පුතේ මේ මාවත දිගේ ගමන් කරනවා. එහෙනම් මොකක්ද උත්තරේ ඔයාලා හිතන්නේ? දැන් මෙතන විදිහට ළමයා විසින් යොදන බලයට වඩා වැඩි තුන්වෙනි උත්තරේ බලන්න. ළමයා විසින් යොදන බලයට වඩා අඩුයි කියලා. එහෙම අඩු වෙන්න විදිහක් නැහැ. ළමයා ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරන්නේ මේ බල දෙක සමාන වෙන හන්දා. බලවල වෙනසක් තිබ්බනම් එක්ක ළමයා තරණයකින් යන්න ඕනි, එක්ක ළමයා මන්දනයකින් යන්න ඕනි. ඊළඟට බලන්න 38 මේ ඔබතේ අනිවාර්යෙන් අහනවා 38ම හොඳට බලන්න අනිවාර්යෙන්ම පාස් පේපර් පොතක් අරගෙන බලන්න. දැන් නම් පාස් පේපර් පොතක් බලන්න නැහැ කියන්න බෑ. මේ වෙනකොට මුලින්ම ඔයා 10 පන්තියේ ළමෙක් නම් 11 පන්තියේ ළමෙක් නම් ඔයා අනිවාර්යෙන් පාස් පේපර් පොත ගන්න පුතේ. පාස් පේපර් පොත නැතුව අපිට ඉස්සරහට වැඩ කරන්න අමාරුයි. ඒ කියන්නේ සමහර ළමයි ඉන්නවා විභාගෙට මාසයක් තියා පාස් පේපර් පොත ගන්නවනේ. එතකොට ඉතින් පාස් පේපර් පොත කරන්න වෙන්නේ යාට විභාග ඉවර වෙලානේ. මොකද මාසෙකින් පාස් පේපර් පොතක් අපිට කරන්න බෑනේ. පාස් පේපර් පොතක් කරපුවාම පුතේන කොන්ෆිඩන්ට් එක ඕනම පේපර් එකකට ඔයාලට උත්තර ලියන්න පුළුවන්. ඒක ඇවිල්ලා අර සෙල්ෆ් ඔයාලගේ අතට එන හුරුවක්. ඒ කියන්නේ ඔයාලා දන්නා පළවෙනි MCQ එකේ ඉන්නේ මේ වගේ. දෙවෙනි MCQ එක මේ වගේ. ගිය පාර ආහාර ජීර්ණ මාර්ග පද්ධතිය. එහෙනම් මේ පාර මේ වගේ එන්න පුළුවන් කියලා අපි ගෙස් කරන්න කලින් ඔයාලට ගෙස් කරගන්න පුළුවන් වෙනවා. පාස් පේපර් එකක් කරපුවාම මාර කොන්ෆිඩන්ට් එකක් එනවා. ඒක නිසා පුතේ පාස් පේපර් පොත ගන්න. ඒ අරගෙන ඔයාලා බලනකොට
මේ වගේ ප්‍රශ්න ඔයාලට සෙට් වෙනවා. බලන්න 38 බලන්න. ගුරුත්වය යටතේ v ප්‍රවේගයකින් සිරස්ව පහළට විසි කරන ලද අංශුවක චලිතය අනුරූප වන ප්‍රවේගකාර පස්තාරය. මොකද්ද පුතේ ගත්ත උත්තරේ? දීලා තියෙන පොයින්ට්ස් ටික ගන්න. ඒකේ කියලා තියෙන දේවල් ඔයාලා හිතන්න. මෙයා මොන වගේ ප්‍රවේගයකින්ද යන්නේ? මෙහෙමනේ. කාලය මේ පැත්තට තියෙනවා. ප්‍රවේගය මේ පැත්තට තියෙනවා. කොට ගාණි කියනවා පුතේ ගුරුත්වය යටතේ v ප්‍රවේගයක්. ඔයාලට දීලා තියෙනවා. v ප්‍රවේගයකින් සිරස්ස පහළට. මෙහෙම අතෑරෙන්නේ නෙමෙයි. මෙහෙම අතෑරෙනවා. ඒ වගේ එකක අනුරූප ප්‍රවේග කාල ප්‍රස්ථාරය. ඒ කියන්නේ පුතේ මෙයා මෙන්න මේ හරිය v ප්‍රවේගය කියලා හිතන්න. මෙයාගේ ආරම්භය v ප්‍රවේගයකින් ගිහිල්ලා එයා මෙන්න මෙහෙම පහළට වැටෙන්නේ. එහෙනම් මොකක්ද එන චලිත සටහන? මේ රූප සටහන. ප්‍රවේග කාල ප්‍රස්ථාරය අපිට ගන්න පුළුවන්. ඔයාලට මේක ගෙස් කරන්න පුළුවන්. v ප්‍රවේගය කිව්වහම මෙහෙම වැටෙනවා කියන එකනේ. මෙහෙම වැටෙනවා මේ අපුතේ වැටෙන්නේ ත්වරණයකින් මේ. අතරපු ගමන් ත්වරණයකින් වැටෙන්නේ. ඒකට ත්වරණය අපි මේ විදිහට සලකුණු කරනවා. එහෙනම් ආන්සර් එක 4. ඒකේ 4. මේ තියෙන්නේ. බලන්න පුතේ මේක නම් ලේසියි. 39 උත්තරේ ඔයාලා දන්නා. ප්‍රවේගය ගත්තත් ms ඍණ 1, වේගය ගත්තත් ms ඍණ 1. නේද? 40 බලන්න. 40 ටිකක් try කරන්න. 40 බලන්න පුතේ. සරල රේඛීය මාර්ගයක දිගේ ළමයෙක් සිදු කළ චලිතයට අදාළ විස්ථාපන කාලපස්ථාරය දීලා තියෙනවා. කාලය දීලා තියෙනවා. විස්ථාපනය දීලා තියෙනවා. අපි ඇඳලා බලමු විස්ථාපන කාල ප්‍රස්ථාරය. දත්තරික දුන්නට අපිට කියන්න බෑනේ එකපාරටම මේක කොහොමද කියලා. ඒක නිසා අපි ඇඳලා බලනවා පුතේ මොකක්ද? විස්ථාපන කාල ප්‍රස්ථාරය. ඔන්න විස්ථාපන. මොකද වෙලා තියෙන්නේ? මෙයා කාලය 1ේදී විස්ථාපනය 0යි. කාලය 10ේදී විස්ථාපනය 50යි. කාලය 30ේදී ආයි විස්ථාපනයක් නැහැ. කාලය 20ේදී විස්ථාපනයක් නැහැ. ආය කාලය 30ේදී විස්ථාපනය 50යි. එහෙනම් අපිට හිතෙනවා මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එන්න පුළුවන් කියලා. නේද? තප්පර 10කදී විස්ථාපනය 50යි. තප්පර 20දී 0යි. ආය තප්පර 30දී 50යි. ආය තප්පර 40දී 0යි. තේරුණානේ? එහෙනම් බලන්න මේකේ අහලා තියෙනවා ඔහු එකම දිශාවකට චලනය වී ඇත. එකම දිශාවකටද පුතේ චලනය වෙලා තියෙන්නේ? නෑ, මෙයා දිශාව වෙනස් වෙනවා. ඉහළට යනවා, පහළට එනවා. ඊළඟට කියනවා ඔහුගේ ප්‍රවේගය තප්පරයට මීටර් 10 වේ. ඒක අපිට බැලු බැලමට කියන්න බෑ. ඊළඟට කියනවා ඔහුගේ චලිත දුර මීටර් 200 වේ. මෙතන මේ ටික පුතේ සුළු කරාම බලන්න හදලා චලිත දුර අපිට ගන්න පුළුවන් මීටර 200 තමයි එන්නේ. හරිද? යම් පුතේ 41ට
41 කලින් ප්‍රශ්නේ අපි 41 වගේ කතා කරානේ. විශාලත්වය හා නිශ්චිත දිශාවක් සහිත රාශියක් වන්නේ මොකක්ද? දෛසිකයක් නෙහන්නේ. දුර අදිශයක්, කාලය අදිශයක්, වේගය අදිශයක්, බර දෛසිකයක්. අන්න ඒ විදිහට තියරි ටික ඔයාලා ටක් ගාලා කියවනකොට උත්තරේ නිකම්ම එනවා. බලන්න 42. දුම්රියක් තප්පරයට මීටර් 30ක ප්‍රවේගයකින් ගමන් කර තප්පරයට මීටර් 3ක ත්වරණයක් ලබාගත් අතර තප්පර 10ක් අවසානයේදී පවත්වන ප්‍රවේගය තප්පරයට මීටර් කීයද? අපි ඇඳලා බලමු මුලින් මොකද්ද? අපි ඇඳලා බලමු ප්‍රස්ථාරය මුලින්. මෙයා කියනවා හැමතිස්සෙම මොන හරි දෙයක් තේරෙන්නේ නැත්නම් පුතේ ඒක පොලේක ඇඳලා බලන්න. එතකොට තේරෙනවා. පියවරෙන් පියවර බලමු. දුම්රියක් තප්පරයට මීටර 30ක ප්‍රවේගයකින් ගමන් කර තප්පරයට මීටර 3ක ත්වරණයක් ලබාගෙන තප්පර 10 අවසානයේදී පත්වන ප්‍රවේගය. මෙයාගේ ආරම්භක වේගය කීයද? 30. 30යි ms ඍණ 1. මෙයා යන ත්වරණය පුතේ කීයද? 3යි. එහෙනම් බලන්න මොකද්ද? මෙතන හොයන්න. ත්වරණය සමානයි ප්‍රවේගය බෙදනවනේ කාලයෙන්. ත්වරණය දීලා තියෙනවා 3යි. නේද? ඊළඟට අවසාන ප්‍රවේගය අපි දන්නවද? නෑ. මෙතන අපිට ගන්න පුළුවන් ත්වරණයේදී අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගයේ තිය අඩු කරලා කාලයෙන් බෙදන්න. කාලය දීලා තියෙනවනේ පුතේ 10ක් කියලා. එතකොට x ඍණ 30 සමානයි 3 වැඩි කිරීම 10. එතකොට x සමානයි මෙතන 30ට මේ 30 එකතු වුණාම මීටර් 60යි. තේරුණාද? මේ හදපු ප්‍රශ්නේ පුතේ අපිට එන්න ඉඩ තියෙනවා රචනා ප්‍රශ්නකට. රචනාවේ මේ වගේ තමයි අහන්නේ. මේක හදාගන්න. මේවා තියරි ටිකේ හොඳට කතා කරනවා. තියරි උගන්වනකොට මේවා එකින් එක කතා කරනවා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපි බලමු. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපි යමුනේ පුතා ඊළඟ එකට. 43ට යමු. ඔය තියෙන්නේ ඉහළට විසි කරන ලද බෝලයක් නැවත පොළවට පතිත වීමට අදාළව දක්වන චලිත ප්‍රස්ථාරය. මොකද කියන්නේ? ඉහළට විසි කරන ලද බෝලයක් නැවත පොළවට පතිත වෙනවා. පුතේ ඉහළට විසි කරනකොට ඔයාලා දන්නවා යම් ප්‍රවේගයකින් තමයි අපි විසි කරන්නේ නේද? ඒ කියන්නේ යාගේ ප්‍රවේගය ශුන්‍යයෙන් ඉඳන් නෙවෙයි යා මොකක් හරි ප්‍රවේගයක ඉන්නේ. එහෙනම් ඉහළ ඉඳන් යා ප්‍රවේගය අඩු වෙලා මෙහෙම බලන්න මේ.
ඉහළට යනවා කියන්නේ ප්‍රවේගය අඩු වෙනවා. ඉහළටම ගිහිල්ලා ආය පහළට වැටෙනකොට ප්‍රවේගය වැඩි වෙනවා. හැබැයි පහළ පැත්තට මේ ආරම්භ කරපු තැන ඉහළ ප්‍රවේගයකින් ඉහළට යන්න ගුරුත්වාකර්ෂණ බලයත් එක්ක ප්‍රවේගය ශූන්‍ය වෙනවා. ආය පල්ලට එනකොට ප්‍රවේගය වැඩි වෙනවා. හැබැයි ඒක ඍණනේ පහළටනේ. ඒක අපි ප්‍රස්ථාරයේ යටපැත්තෙන් තමයි පුතේ සඳහන් කරන්නේ. 43ට බලන්න. හතලිස් හතර බලන්න. මෝටර් රථයක් තප්පරයට මීටර් 30ක ප්‍රවේගය. මෝටර් රථයක් තප්පරයට මීටර 30ක ප්‍රවේගයකින් ගමන් ආරම්භ කර තප්පර 10කදී ඒකාකාර ත්වරණයෙන් ගමන් කර තප්පරයට මීටර් 60ක ප්‍රවේගයක් ලබා ගනී. මෝටර රථය ගමන් කළ දුර කොපමණද? මහා විකාර හැරලා දීලා තියෙනවා. නමුත් උත්තර දෙන්නේ පොඩි උත්තර ටිකක්. නේද? හදමු පුතේ මේක බලන්න. උත්තරේ බලන්න ඕනේ හදමුකෝ. මුලින් පුතා ඇඳ ගන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. එතකොට උත්තරේ සිම්පල්. නැත්තම් හිතා මේ වගේ දේවල් හිතා ගන්න අපිට මොලේ ප්‍රස්ථාර ඇඳ ගන්න බෑනේ. එතකොට අපිට අකාල කොලයක් ගත්තා ඇඳගත්තා. එක්කෝ අතේ හරි ඇඳගත්තා. විභාග ශාලාවේ නම් ලියන්නේ කන්න නැත්තම් කොළ ඔක්කොම පිළිලන ටග්ගාල ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අතේ ඇඳගත්තා. නේද? බලන්න මෝටර රථය එයා ආරම්භක ප්‍රවේගයෙන්ම 30යි පුතේ. 43ට පුතේ උත්තරේ 2. කලින් මම නැකුවේ මෙහෙම පහළට එන්නේ 43ට උත්තරේ ගන්න එක ලේසි. අර ඔයාලා හැමතිස්සෙම හිතන්න ඕනියා. මෙහෙම මම විසි කරනවා නම් පෑන උඩට පුතේ උඩට යන්න ගුරුත්වාකර්ෂණ බලයත් එක්ක මොකද වෙන්නේ? පෑන යන වේගය අඩු වෙනවා. හැබැයි ආයි උඩට ගිහලා මෙහෙම එන්නේ වේගය වැඩි වෙනවා. මොකද පොළවෙන් ඇද ගන්න බලයත් එක්කනේ. එතකොට ඒකේ ආන්සර් කියන්නේ 2. right. මේක බලන්න පුතේ 44 අන්තර බලමු අපි ප්‍රස්ථාරේ. මෙයාගේ ආරම්භක ප්‍රවේගයම තියෙනවා පුතේ 30. මෙයා 30ක් කියන ප්‍රවේගයකින් තමයි මෙයාගේ ගමන ආරම්භ කරන්නේ. දන්නවනේ මේ පැත්ත T මේ පැත්ත B. ඊට පස්සේ කියනවා මෙයා 60ක ප්‍රවේගයක් ගන්නවලු පුතේ තප්පර 10කදී ඒකාකාර ත්වරණයකින් ගමන් කරනවා. මේ තප්පර 10ක් ඒකාකාර ත්වරණයකින් ගිහිල්ලා 60 ms ඍණයක ගන්නවා. තේරෙනව නේද? මං ඇයි ප්‍රස්ථාරය අඳින්න කිව්වේ කියලා. ප්‍රස්ථාරය ඇඳ විතරයි පුතේ. මේකේ වර්ගඵලයෙන් මේක ගමන් කරපු දුර හොයනවා කියන එක ඔයාලට ටක් ගාලා මීටර වෙනවා. එතකොට දුර හොයා ගන්න පුළුවන් අපිට මෙතන පාදය 30යි. ට්‍රපීසියමේ වර්ගඵලයනේ. මේ පාදය 60යි. ඒක දෙකෙන් බෙදලා වැඩි කරනවා 10න්. 90 බෙදීම 2 වැඩි කිරීම 10 කීයද? 450යි. මේවා පුතේ හරියට ටාගට් කරන්න. මේවා හරියට බලන්න කියන හේතුව තමයි රචනා ප්‍රශ්න යන ප්‍රශ්න මේවා. MCQ එකට දාලා හැදුවට අර full revision එකක් නේ. ඒක දැන් මේ ටික කතා කරගෙන යනවා. නැවත මේ ටික අපිට හම්බ වෙන්නේ ටිකක් කල් ගියාමනේ. එතකොට පුතේ ඔයාලා මොකද කරන්න ඕනේ? සාමාන්‍යයෙන් මේක පෙරලලා බලන්න බැරි කමක් නැහැනේ. හැම පේපර් එකක්ම පේපර් ක්ලාස් එකට කලින් පේපර් එක දානවා නම් ඒවල print out ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් පස්සේ හරි print එකක් අරගෙන ඔයාලා උගන්නන හැම වෙලේම පුතේ ලියා ගන්න ඕනේ.
කොලයක මුඛක හරි ලියා ගන්න. බලමු ෂෙයා කරන එක නතර වුණා. ඒ උත්තරේ හරිනේ. බලන්න ඊළඟ එක 45 බලන්න පුතේ. 45 බලන්න. අපි 45ට යමු. තප්පරයට මීටර් 20ක ප්‍රවේගයකින් ගමන් ගන්නා යතුරු පැදියක් තිරිංග යොදා තප්පර 4කට පසු තප්පරයට මීටර් 4ක ප්‍රවේගයකට පත්විය. යතුරු පැදියේ මන්තනය තප්පරයට මීටර් කොපමණද? 45 යන්නේ කොච්චරක්ද කියලා. එහෙනම් පුතේ ඔතන දීලා තියෙනවා ආරම්භක ප්‍රවේගය දීලා තියෙනවා, අවසාන ප්‍රවේගය දීලා තියෙනවා, ගත වෙච්ච කාලය දීලා තියෙනවා. උදාලට බලන්න කියන්නේ මන්දනය බලන්න. එතකොට මන්දනයනේ හොයන්න දීලා තියෙන්නේ. අවසාන ප්‍රවේගය, ආරම්භක ප්‍රවේගය, ගත වෙච්ච කාලය. අවසාන ප්‍රවේගය කීයද දීලා තියෙන්නේ? මීටර් 20ක ප්‍රවේගයනේ ආරම්භක ප්‍රවේගය. ආරම්භක ප්‍රවේගය දීලා දෙනවා, අවසාන ප්‍රවේගය දීලා දෙනවා 4යි. ආරම්භක ප්‍රවේගය 20යි, අවසාන ප්‍රවේගය 4යි. දැන් මේක ගන්න. අවසාන ප්‍රවේගය 4යි, ආරම්භක ප්‍රවේගය 20යි, කාලය 4යි. බලන්න මෙතන ඍණ 16න් 4යි. ඍණ එනවා කියන්නේ පුතේ මන්දනයනේ. කෙලින්ම හොයන්නේ මන්දනේද මොකද්ද කියන එක දාලා නැහැ, ඍණ ආවා. ඒකෙන් අපිට කියන්න පුළුවන් මෙතන අපි මන්දනේද කියලා. අපෙන් අහලා තියෙන්නේ මන්දනේ කීයද කියලා. එතකොට ආන්සර් 2. උත්තරේ 2. බලන්න 46. අපි මේ MCQ 50 පැය එකමාරෙන් කරන්න try කරන්න ඕනේ. දැනට ගිහිල්ලා තියෙනවා පැය විනාඩි 12ක් විතරනේ පුතේ ස්ටාර්ට් කළා. සාමාන්‍යයෙන් අපිට පැය එකමාරට MCQ 50ක් කරන්න පුළුවන් වෙනවා. මේවා සරල ඒවානේ. එක්සෑම් එකේ තියෙන full syllabus එක ගන්න. 10 syllabus එක 11 syllabus එක. එතකොට ඒකේ මුල් ටික සරල MCQ ආවත් ඒවට ගත කරන කාලය අඩු කරන්න. අන්තිමට යන්න යන්න අපිට වෙලාව අවශ්‍ය වෙනවා. ඒක නිසා කොහොම හරි කළා විනාඩියක් වගේ ඇතුළත අඩගාල MCQ එකේ ආන්සර් එක ගෙස් කරන්න අපිට පුළුවන් වෙන්න ඕනි. අපි එහෙනම් යම් පුතේ 45ට මේ 46 නේ. 46 බලන්න. 46 එම ස්ථානයටම වැටෙනසේ වස්තුවක් සිරස්ව ඉහළට විසිකරන ලදී. මෙම වස්තුවේ චලිතය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ මොකද කියන්නේ? 46 එම ස්ථානයටම වැටෙන වස්තුවක් ඉහළට විසිකරනවා. එතකොට අහනවා මේ වස්තුවේ චලිතය සම්බන්ධයෙන් මොකද්ද කියන්නේ කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් පුතේ මෙතන දුරක් කොහෙවත් චලිත දුරක් ලොකු දුරක් වෙන්නේ නැහැනේ. විතර පළවෙනි කියනවා චලිත දුර හා විස්ථාපනය වැඩි වී අඩු වේ. චලිත දුර තමයි පුතේ මෙතන අඩු වෙන්නේ. මේ බලන්න මේ වස්තුවක් සිරස්ව ඉහළට විසිකරනවා. මේ වස්තුවේ චලිතය සිරස්ව ඉහළට
විසික් කරපුවාම එතන පුතේ වෙන්නේ චලිත දුර අඩු වෙන්නේ. එම ස්ථානයටම වැටෙන්න. මෙහෙම. දැන් විස්ථාපනයක් සිද්ධ වෙන්නෙම නෑනේ. විස්ථාපනයක් සිද්ධ වෙනවා. දුර ඔහොම ගිහිල්ලා නැවත වැටෙනවා. ඒ කියන්නේ චලිත දුර අඩු වෙනවා. එහෙනම් 46ට අපිට ගන්න පුළුවන් පුතේ උත්තරේ කීයද? 2 ගන්න පුළුවන්. වස්තුවේ විස්ථාපනය වැඩි වෙන්නේ නැහැ. වස්තුවේ විස්ථාපනය වැඩි වී නැවත අඩු වේ කියන එකත් ගන්න බෑ. අපි යමු 47ට. 47ක් දීලා දෙන්න. මේ වගේ වුණා අනිවාර්යෙන් අහනවා. ප්‍රවේග කාලපස්තාරයක් දීලා මෙතන බලන්න මම මේක ගෙනියන දන බිඳුවේ ඉඳන් x වලට යන්නේ අනිවාර්යෙන් ත්වරණයකින්. මේ ටික ඒකාකාර ප්‍රවේගයකින්. මේ ටික ඒකාකාර මන්දනයේ. හරිනේ. අංශ 2. නේද? ඒකාකාර ත්වරණයෙන් යනවා, ඒකාකාර ප්‍රවේගයෙන් යනවා, ඒකාකාර මන්දනයකින් යනවා. අපි යමු පුතා 48 වෙනි MCQ එක. ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය මොකක්ද? ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය තමයි පුතේ ත්වරණය. ත්වරණයේ ඒකකය mx ඍණ 2. එහෙනම් අංශ 1 7. කොහොම හරි කරලා අපි පැය එකමාරකට කලින් MCQ 50 ඉවර කරන්න ඕනේ. බලන්න 49 නිශ්චලතාවයේ සිට තප්පර 20ක් තුල තප්පරයට මීටර් 80ක ප්‍රවේගයක් ලබා ගන්නා වස්තුවක් ත්වරණයට තප්පරයට මීටර් 49 අහනවා නිශ්චලතාවයේ සිට තප්පර 20ක් තුල තප්පරයට මීටර් 80ක ප්‍රවේගයක් ලබා ගන්නා වස්තුවක තප්පරයට මීටර් බලන්න ඒක මට හරියට ටයිප් කරගන්න බැරිලා. මෙතන බලන්න පුතේ නිශ්චලතාවයෙන් මෙහෙම යනවා. ත්වරණයනේ මෙතන අහන්නේ ලබා ගන්න වස්තුවේ ත්වරණය තමයි අහන්නේ. තප්පරයට වර්ග මීටර කියන එක උතන එන්න ඕනිය. ඒක මේ ටයිප් වෙලා නැහැ. මෙතන කියනවා නිශ්චලතාවයේ ඉඳන් මෙහා යනවා මෙච්චර. කොච්චර කාලයක් ගත වෙලාද? තප්පර 20ක්. ත්වරණය සමානයි ප්‍රවේගය බෙදනවා මොකෙන්ද? කාලයෙන්. එතකොට පුතා ප්‍රවේගය 80යි කාලය 20යි. එතකොට ත්වරණය 4යි ms ඍණ 2. එතන පුතේ හොයන්න තියෙන 49 වෙනි එකේ වස්තුවේ ත්වරණය. එතනට තප්පරයට මීටර කියන්නේ අර මේක තප්පර වර්ගයට මීටර කියන එක. පොඩ්ඩක් වැරදිලා ඈ. sorry. අපි යම් 50ට 50 වෙනි එකට යම් බලන්න 50 වෙනි එක පහත සඳහන් ප්‍රවේග කාල ප්‍රස්ථාරයට අනුව වස්තුව සිදු කළ විස්ථාපනය වන්නේ මොකක්ද? වස්තුව සිදු කළ විස්ථාපනය අපි දන්නවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ වර්ගඵලයනේ. බලන්න ඒක හදලා ගන්න. මෙහෙම භාගය වැඩි කිරීම ත්‍රිකෝණයේ නේ අපි හොයන්නේ. 20 වැඩි කරනවා 4 2යි සමානයි 40. 40 එනවා උත්තර අංක 1. හරි පුතේ.
ඒ කියන්නේ අපි පැය විනාඩි 15ක් යනකොට MCQ 50ක් ඉවර කරලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැයකට MCQ 40ක් අපි හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ වගේ ස්පීඩ් එකක් අපි හැමතිස්සෙම අර ස්පීඩ් එකේ කරන්න පුරුදු වෙන්න ඕනි. නමුත් අපි අමාරු තැන් හොඳට සාකච්ඡා කරන්න ඕනි. ඒ කියන්නේ අර අපි කොන්ෆිඩන්ට් එක හදා ගන්න ඕනේ. මෙහෙම හදාගන්නේ තනියම කරනකොට ඔයාලා බලන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් ඉතින් තනියම පේපර් එකක් කරගන්න තාම අමාරු මට්ටමකනේ ඇත්තේ. ටිකක් තියරි ටික කම්ප්ලීට් වෙනකොට ඔයාලට ඒක ඉබේම හරියනවා. එහෙනම් කොහොමද පේපර් එක අමාරුද? අමාරු නෑනේ. අමාරු වෙන විදිහක් නෑනේ. පළවෙනි පාඩම් ටිකනේ. ඒකින්ද අවුලක් නෑ. ඉස්සරහට ඉතින් පුතේ ටිකක් වැඩිපුර මහන්සි වෙන්න වෙනවා. මේ කාලය හරි ඉක්මනට ගෙවිලා යනවා. ඔයාලා විෂයන් 9කට ලෑස්ති වෙනකොට විද්‍යාවට ටිකක් ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. සහ මේ දවස් මේ කාල සීමාවේ ඔයාලා 10 11 කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් වෙන වැඩ කරන දේවල් අඩු කරලා බාහිර වැඩ කරන්න ඕනි, ඉගෙන ගන්න වැඩ කරන්න ඕනි, හැම වැඩක්ම කරන්න ඕනි. නමුත් වැඩි අවධානයක් මේකට ලබා දීලා හොඳ රිසල්ට් එකකට යන්න අර හොඳ ප්ලෑන් එකකට යන්න ඕනේ පුතේ. හොඳ ප්ලෑන් එකක් හදා ගන්න ඕනි පාඩම් කරනකොට මේ දවසේ වෙලාව බෙදාගෙන මේ විෂයට මෙච්චරයි මේ විෂයට මෙච්චරයි මේකේ මට අහු නොවිච්ච ටික මේකේ මේ පේපර්ස් මට අමාරුයි මේකේ මේ MCQ ටික මට අමාරුයි මට තියෙන මෙච්චර කාල ප්‍රමාණයක් මම මේ ටික කවර් කරගන්න ඕනි කියලා හොඳ ප්ලෑන් එකකට ගියොත් ඒකකට යනවා කියන එක සිහිනයක් නොවේ. හැමතිස්සෙම ලකුණු 90කට එහා තියෙන එකකට try කරන්න පුතේ. 75ක ඒකකින් හරි නතර වෙයි. 75ක ඒකකට try කරොත් ඊට වඩා පහළ මට්ටමක නතර වෙනවට වඩා ඉහළ මට්ටමකට try කරොත් අර මට්ටමින් හරි අපි නතර වෙනවා. හරි පුතේ. අපි එහෙනම් අද නතර කරමු. මම ආයෙත් දැන් මාර්තු මුලින් නම් මම කොහොමද මේ පේපර් ක්ලාස් එක කරනවා. මේක ලොකු ප්‍රෝග්‍රෑම් එකක් MCQ 3000ක් ටාගට් කරනවා එක්සෑම් ළමයිගේ 10 ළමයින්ට සහභාගී වෙන්න පුළුවන් පුතේ. මොකද 10 11 ඔක්කොම කවර් මික්ස් කරලා MCQ ටික යන්නේ. සහ මේ වෙනම මේ අතරේ රචනා ප්‍රශ්න ව්‍යුහගත රචනා ප්‍රශ්න ටික කතා කරනවා. සාමාන්‍යයෙන් තියරි ටිකක් කවර් වෙන්න පාස් පේපර් පොත පටන් ගන්නවා. පාස් පේපර් පොත පුතේ සමහර විට එක පේපරයක් දෙතුන් පාරක් කරන තැනට අපි කරලා හදා ගන්න ඕනි. පළපුරුද්ද හදා ගන්න ඕනි. එතකොට ඉතින් අපිට පේපර් එකක් කරනවා කියන එක කිසිම කේස් එකක් නැහැ. පේපර් එක ගත්තා හොඳට ලියන්න පුළුවන් හැකියාවක් එන මට්ටමට එනවා. ඒක නිසා මම නැවත වතාවක් රිවිෂන් එක මේක තියෙන දවස අර ගෲප් එකට දැනුම් දෙන්න. ඔයාලා යාළුවන්වත් දැනුවත් කරන්න. තියරි තියෙනවා 9 10 11 9 10 11 තියරි ක්ලාසස් ටික තියෙනවා. ඒකේ ගෲප් එකට ජොයින් වෙන්න පුළුවන්. ඒවත් මම ආයේ මාර්තු මුලින් ඉඳන් අලුතෙන්ම මුලින් ඉඳන්ම කරනවා. මම 11 ළමයින්ට පටක එක දවසින් ඉවර කරන රිවිෂන් එකක් කරනවා. පටක සම්පූර්ණ එක දවසෙන් පැය දෙකක් විතර දාලා පටක ටික සම්පූර්ණ ඉවර කරනවා. ඒ වගේ යුනිට් වයිස් රිවිෂන් තියෙන දවස් තියෙන ඒවා ලින්ක් දානවා. ඒවටත් ජොයින් වෙලා ඒ අහු නොවිච්ච කොටස් ටික හදා ගන්න. එහෙනම් අපි අද නතර කරමු. හරි එහෙනම් ආයුබෝවන්.